තාම දන්නේ නැහැ. අපි දාලා බලමු. Hi guys, welcome back to my YouTube channel. මගේ කලින් vlog එක බැලුවා නම් ඔයාලා දකින්න ඇති මම reading nook එකක් හදන්න දේවල් ටිකක් ගත්තා. ඉතින් මම ඒකදී ඔයාලට කිව්වනේ ඒක හදද්දී මම ඔයාලව එකතු කරගන්නවා කියලා. ඉතින් මම අද මගේ පොත් කියවන තැන හදන්න තමයි ලෑස්ති. ඇත්තටම මේක පටන් ගද්දී චුට්ටක් හවස් වෙලා මොකද මම වැඩට ගිහිල්ලා ඇවිල්ලානේ හැමදේම කරන්නේ. දැන් වෙලාව අපි බලමු දැන් වෙලාව කීයද කියලා. දැන් වෙලාව 3:00යි. මට රූම් එකේ ප්ලේස් එකක් හදාගන්නත් ඕනි. අපි ඉක්මනින් කරගමු නැත්තම් රෑ වෙන්න කලින් මට මේ වැඩේ ඉවර කරගන්න බැරි වෙනවා. මම දැන් රූම් එකේ හදන්න හිතාගෙන හිටියට ඇත්තටම ඉඩ ඇති වෙයිද කියලාත් හිතෙනවා. මොකද මේ රූම් එක හුඟක් පොඩි නිසා. අපි try එකක් දීලා බලමු. දැන් දැනට රූම් එක තියෙන්නේ මේ විදිහට. දැන් මට අවශ්‍ය ඉඩ හදා ගන්න ඕනේ. බලමු අපි try එකක් දීලා අර අතන මම හදන්න හිතාගෙන ඉන්නේ. බලමු අපි ඉක්මනින් ඉඩක් හදා ගන්න ඕනේ. ඇඳනම් මෙතෙන්ට දාගත්තා. දැන් අර කබඩ් එක මෙතෙන්ට දාන්න ඕන. ඉඩ ඇති වෙයිද දන්නේ නැහැ. ඇඳ මෙතෙන්ට දැම්මහම මෙන්න මේ ටික තමයි ඉඩ තියෙන්නේ. ඉඩ මදි වෙයිද දන්නේ නැහැ. එහෙම වුණොත් රූම් එකේ හදන්න නැතුව එළිය තමයි හදන්න වෙන්නේ. මම ඉක්මනින්ම ස්පේස් එකක් හදාගෙන ආයෙ එන්න. නැත්තම් vlog එක දික් වෙනවා. මේ තියෙන්නේ. දැන් මෙතන හොඳට ඉඩ තියෙනවා. මේ පැත්තට කබඩ් එක දැම්මා. මං ඉඩ නම් මෙතන හදාගත්තා. දැන් මං ලෑස්ති වෙන්නේ මෙන්න මේ කාපට් එක මෙතෙන්ට දාගන්න. මේකේ සයිස් එක නම් ඇති වෙයිද කියලා තාම දන්නේ නැහැ. අපි දාලා බලමු. ඒක ගානට එතනට මැච් වුණා. මම ඒක මැනලත් නෙවෙයි ගෙනාවේ. මම එක දවසක් මේ ඩයිසර් එකට ගියාට පස්සේ මේක අඩුවට තිබ්බා. ඒක නිසා තමයි මම මේ කපට් එක ගෙනාවේ. ඒක ගානට තියෙනවා.
තව දේවල් ටිකක් තියෙනවා ඉක්මනින් අපි හදලා බලමු ලස්සනට තියෙයිද කියලා. අනේ මන්දන් ඒකට කොහොමද හුලං ගන්න කියලා මන් දන්නේ. තියෙන්නේ මොකටද? හුලමුත් පෙරිලා ටිකක් මේ විදිහෙන්ම ගහමු නේද? මම දැන් පැය දෙකක් තිස්සේ මේකට හුලං ගහනවා තාමත් බැරි වුණා ඉවර කරගන්න. දැන් ඇතිත් වෙයි නේද? තව හුලම් පිම්බුවොත් අයියෝ මම මෙච්චර වෙලා ගහපු හුලන් ටික මෙච්චර වෙලා මහන්සියෙන් ගහපු හුලන් ටික ගියා ළමයි. අයියෝ පැය දෙකක් තිස්සේ බොහොම අමාරුවෙන් ගහගත්ත හුලන් ටිකමුත් චුට්ටක් ගියා. දැන් නම් ඇතිත් වෙයි වගේ. බලමු. මේ වැඩේ මට සඳුන්ට ඉතුරු කරලා ඉතුරු ටික කරා නම් මට කරගන්න තිබ්බ. දැන් පඬිතකමනේ මටම කරන්න වුණා. දැන් මට හිතෙනවා මේ බ්ලොග් එක හෙටටත් තරම් යන්න වෙයි වගේ. මොකද මට අද මේ ටික ඉවර කරන්න වෙන්නේ නැහැ. හොඳටම හැදි වෙලා තියෙන්නේ දැන් රූම් එකත්. මට හිතෙන්නේ බ්ලොග් එක හෙටත් කරගෙන යන්න වෙයි වගේ. දැන් සඳුන් ගෙදර එන වෙලාව මට මොනවා කියයිද දන්නේ පිස්සන් කොඩෝ වගේ. ගෙදර මට මුකුත් කරගන්න බැරි වුණා තාම. දැන් මේක මේ දැකපු ගමන් කොච්චර හැදෙලා තිබ්බ මුකුත් කියන්නේ නැහැ. ඇඳ එහෙට මෙහෙට කරපු එක නම් මොනවම හරි කියනවා. මොකද මම මාසෙකට සැරයක් අනිවාර්යෙන් ඇඳ කොපෙට හරි දානවා. නේ ඇඳ පුරුල් වෙලාද මන්ද දැන් තියෙන්නේ. ඔව් වියලක් නෑ රැට.
ආයෙත් ගැලවුණා. මේකට ඊට වැඩිය මේ හුලම් පුරවන්න බැයිද දන්නේ නැහැ. මේකට ඊට වැඩිය හුලම් පුරවන්න බැයිද දන්නේ නැහැ. පේන විදිහට නම්. මං හිතුවේ මේ ටික එහෙම දිගෑරිලා තියෙයි කියලා. එතකොට ලස්සනට තියෙනවනේ. අපි බලමු අර ෆොටෝ එකේ කොහොමද තියෙන්නේ කියලා. ෆොටෝ එක නම් ඉතින් ආයි කියලා වැඩක් නැහැ. ඒකේ නම් මේ රැලි මෙහෙ එහෙම නැහැ. මෙතනයි විතරයි තියෙන්නේ. තා ටිකක් දාලා බලමු. මට මේක ගොඩක්ම හදන්න ඕන උනේ මෙන්න මෙතන වින්ඩෝ එක ළඟ. හැබැයි ඔව් දැනට මම මේක එතනින් තියනවා. සමහරවිට මම පස්සේ ආයෙ වෙනස් කරන්නත් ඉඩ තියෙනවා. දැනට නම් ඉඩ ෂේ මම මේක මෙතනින් තිබ්බා දැනට. සමහර විට මම ආයෙ වෙනස් කරන්නත් ඉඩ තියෙනවා ඉතින්. මං කරපු දව මෝඩ වැඩක් පෙන්නන්නද? මේකට දැන් මම පැය දෙකක් තිස්සේ හුලම් පිරෙව්වනේ. දැන් මෙන්න මේ කවරේ දාන්න නම් මේකේ හුලම් යවලා ඉන්න ඕනේ. ඒ කියන්නේ මේකට හුලම් පුරවන්න කලින් මේ කවරේට දාලා ඉවර වෙලා තමයි හුලම් පුරවන්න ඕනේ. හැබැයි මම කලින්ම අරකට හුලම් පුරවලා දැන් තියෙන්නේ. අයියෝ මං හිතුවා දැන් ඒ කවර දාන්න නැතුව ඉන්න. දැන් ඒකට මට ටයිම් එකක් නැහැ. මම පස්සේ වෙලාවක ඒක හිමීට දාගන්නවා. දැන් අපි ඉතුරු වැඩ ටික කරමු. මම දැන් මෙතන මේ විදිහට තියලා ඇඳ අස් කරන්න ඕනි. බලන්න මගේ ඇඳ උඩ. ඇඳ උඩ තිබ්බ දේවල් නම් අස් කරලා ඉවර කරා. දැන් මට තියෙන බෙඩ් ෂීට් මාරු කරන්න. තව පොඩි වැඩ ටිකක් තියෙනවා. දැන් බෙඩ් ෂීට් මාරු කරලා ඉවර වෙලා මං අදට ඒ වැඩ ටික ඉවර කරනවා. I think ඉතුරු ටික හෙට තමයි. අවසරයි